අද ජූලි 28 වෙනිදා. දවසින් දවස ගෙවිලා අලුත් ජූලි මාසයට පය තියන්න ඔන්න මෙන්න. වේගයෙන් දුවන පිටත ලෝකයේ මේ ජීවන ගමන ඇතුලේ මේ වගේ නිදහස් දවස් මම හරි ආදරයෙන් වැළඳ ගන්නවා. උදෙන්ම වැටෙන මුල්ම අවු රැල්ලට නිරාවරණය වෙන්න වගේම කොළ පාට පරිසරය දිහා බලාගෙන ඉන්න මං හරි කැමතියි. කොළ පාට ගස්, නිල් පාට අහස, රත්තරන් පාට ඉරේලිය හරියට අපි කවුරුත් නිවන තෙරපි එකක්. ඉතින් මේවා ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන හීලින් තෙරපි. කෝ එන්නකෝ අපි උදෙන්ම කොරල්ලන්ට කැම ටිකක් දාමු. මේකත් මානසික නිදහස පොඩ්ඩක් හරි හොයන කෙනෙක්ට කියාපුම බෙහෙතක්. මෙන්න මේ ලස්සනට පිපිලා තියෙන ඕලු මල් ටික මට මොනවදෝ hina වෙවි කියනවා කියලායි මට දැනුනේ. එන්නකෝ ඉතින් අපි මේ වගේනොත් මල් කීපයක් කඩාගමු. ඉරේලියට හරි ලස්සනට hina වෙන මල් වලින් කොටසක් උදෙන්ම බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරලම දවසේ ඉතුරු වැඩ ටික පටන් ගමු. මම මේ සතුටින් පූජා කරන මල්, පහන්, පැන්, සුවඳ දුම් අප මහා තිලකඩ ලෝතර බුදු පියාණන් වහන්සේට පූජා කරමි. පූජාම වේවා, පූජාම වේවා, පූජාම වේවා. අද උදෙන්ම අපි අම්මට ගවුමක් මහමුද. කෝ එන්නකෝ මුලේම මිමි ටික ගන්න ඕනේනේ. මතකයන් කියන දේ අපි ජීවත් වෙන තුරාවටම අපි එක්ක ජීවත් වෙනවා. සමහර මතක අපේ හදවතේ හරි සුවිශේෂීව හරි ලස්සනට ජීවත් වෙනවා. ඉතින් මේ වගේ හරි ලස්සන මතකයන් මගේ අම්මා එක්ක මට ගොඩක් තියෙනවා. මම නම් හිතන්නේම අපි හැමෝටම අම්මා එක්ක තියෙන හරිම ලස්සන බැඳීම්නේ. ඉතින් ඒ වගේ හරි ලස්සන මතකයන් මගේ අම්මා එක්ක මට තියෙනවා. පුංචි කාලේ අම්මා මට මහලා දුන්න ලස්සන පුංචි ගවුන් ටික මම හරි ආසාවෙන් ඇඳපු විදිහ, ඒ දේවල් දැන් මතක් වෙනකොට ඒවා හරිම උණුසුම් මතක. ඉතින් දැන් තියෙන්නේ මගේ වාරේ. අම්මා මට හරි ආසාවෙන් ඇඳුම් මහලා දුන්නා වගේම මමත් හරි ආසාවෙන්යි මගේ අම්මට ඇඳුම් මහලා දෙන්නේ. මහන ඇඳුම අම්මට අන්දර ලස්සන බලනකොට අම්මා ඒ වගේ ගොඩක් සතුටු වෙනකොට මට හිතෙන්නෙම මට මේ දැනෙන සැනසීම සල්ලි වලට ගන්න බැරි තරමටම කොච්චර වටිනවද කියලා. ඉතින් දරුවෙක් විදිහට තමන්ගේ දෙමව්පියන්ට දෙන්න පුළුවන් ගොඩක් ලොකු සතුටක් සැනසීමක් මම හැම වෙලාවෙම ඒ දෙනාට දෙන්න උත්සාහ කරනවා. මට නිතරම හිතෙන දෙයක් තමයි මට මහන් ඉගෙන ගන්න හිතුන එක කොච්චරනම් වටිනවද කියලා. ඉතින් මම මටම ස්තුතිවන්ත වෙනවා මේ ආසාව ඇති කරගත්තට. අහන්නකෝ ඔන්න ඉස්සර මම ඒ ලෙවල් වලට ක්ලාස් යන කාලේ ඇඳුම් මහන්න දුන්න එක නන්දගෙනෙකුට. එයා ඇත්තටම හරිම ලස්සනට ඇඳුම් මහනවා. ඒත් ඇඳුමක් මහලා දෙන්න එයාට තියෙන වැඩත් එක්කද මන්දා ගොඩක් දවස් ගන්නවා. ඉතින් සමහර දාට එයාට මහන්න දුන්න ඇඳුමක් ගන්න මාසෙකටත් වඩා බලන් ඉන්න වෙනවා. ඉතින් මටම හිතුණා මේක නම් හරියන වැඩක් නෙමෙයි කියලා. ඒ මහලා දෙන ඇඳුමත් සමහර වෙලාවට මහන්න කිව්වට වඩා ගොඩක් වෙනස් විදියට තමයි මහලා මට හම්බුනේ. ඉතින් ඔහොම ඉන්නකොට තමයි යුනිවර්සිටි එකේ සෙකන්ඩ් ඉයර් ඉන්නකොට මට මහන්න ඕනි කියන අදහස පහළ වුණේ. ඉතින් මම නම් කියන්නේ පුංචි උත්සාහයක් කරන් හිතේ ආසාවෙන් මහන්න ඉගෙන ගන්න උත්සාහ කරලා බලන්න. ඇත්තටම ගෑනු ළමයෙක් විදියට ඒක ගොඩක් අවස්ථාවලදී හරිම ප්‍රයෝජනවත්. මම මුලින්ම මහන්න පටන් ගත්ත දවස මට අද වගේම මතකයි. අම්මට කියලා මුලින්ම ගත්තේ මම කකුලෙන් පාගන පරණ මැෂින් එකක්. ඒකත් අපේ ගමේ නැන්ද කෙනෙක්ගෙන්. ඉතින් එදාම මට මහ පොළත් හම්බුණා. ඉතින් එදා හවස අම්මා එක්ක ටවුන් එකට ගිහිල්ලා මට මතකයි කොළපාට චූටි බෝල තියෙන හරිම ලස්සන ගවුම් රෙද්දක් මම අරගෙන ආවා. ඉතින් එදා මුළු රෑ තිස්සෙම මම ගවුම මැහුවා. සමහර වෙලාවට මැෂින් එක පාගන විදිහත් මම දන්නේ නෑ. ඒකත් මට කියලා දුන්නේ මගේ අම්මා. ඔන්න ඉතින් කතාවෙන් කතාව මම කොහොම හරි අපේ අම්මගේ ලස්සන ගවුම මහලා ඉවර කරා. තියෙන්නේ ඉතින් මම අම්මට මහපු ගවුම. ඉතින් එන්නකෝ සරුංගල් යවනවා බලන්න යමුද?
කොළ පාට වෙල්යායට උඩින් නිල් පාට අහස පුරාම ගමේ කොල්ල කුරුට්ටු එකතු වෙලා සරුංගල් යවන කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හවස්වරුව පුරාම අපේ මල්ලිලා ටික එකතු වෙලා සරුංගල් යවන දිහා මාත් චුට්ටක් වෙලා බලාගෙන හිටියා. දැන් නම් ඉතින් ඔන්න හවස් වෙලා. ඉතින් ඔන්න මගේ එයත් වැඩ ඇරිලා ආව ගමන්ම අපේ චූටි මල්ලිවත් එක්කගෙන සරුංගල් යවන දිහාවට ගියා. ඉතින් මාත් ඒ නිසා ඒගොල්ලොත් එක්කම සරුංගල් යවන තැනට ආවා. මොකද අද අපි හිතාගෙන ඉන්නවා තව පොන්චි කෑමකුත් කන්න. ඉතින් මේ වෙලාවේ නම් මගේ ලොකු මල්ලිව මට ගොඩාක් මතක් වෙනවා. මොකද එයත් ලංකාවේ හිටියානම් අද අපිත් එක්කම මේ තැන ඉන්නවනේ. මීට අවුරුදු 10කට 15කට විතර කලින් හරි ලස්සනට ගමේ ගොඩේ වෙල්ලායි සෙල්ලම් කරපු අපි දැන් ඇත්තටම ඉක්මනටම ලොකු වෙලා. අබියයි මමයි තාමත් ඉන්න ළමා මානසිකත්වයේ. අපි දෙන්නටම දැන් අවුරුදු 28ක් වුණත් තාමත් අපි දෙන්න සමහර තැන්වලදී හිතන්නෙම තාමත් අපි ළමයි වගේ. ඇත්තටම මම නම් හිතන්නේ 90 දශකයේ ඉපදිච්ච අයගේ හැටි වෙන්නේ නැති නේද මේ. ඒ කොහොම වුණත් මම නම් හිතන්නේ හරිම ලස්සන ළමා කාලයක් විඳපු අවසාන පරම්පරාව තමයි අපි කියලා. ඉතින් මම හැම වෙලාවෙම අපේ චූටි මල්ලිටත් අපේ ලස්සන ළමා කාලේ මතකයන් අත්විඳින්න දෙන්නේ. මොකද එයාටත් අපි වගේම අත්දැකීම් ගොඩක් එකතු කරගෙන කවදා හරි දවසක අපි වගේම සැනසෙල්ල මේව කතා කරන්න පුළුවන් දවසකුත් එයිනේ කියලා හිතන නිසා. මං කිව්වනේ මුලින් රස කෑමක් කන්න හිතන් ඉන්නවා කියලා. ඉතින් එන්නකෝ ඒ රස කෑම තමයි තල්. මේව නම් ඉතින් අපිට ඇත්තටම රාජබොජුන්. ඉස්සර ලොකු මල්ලි මමයි පොඩි කාලේ අපිට තල් කඩලා දෙන්න අයියලා හිටියේ නැහනේ. ඉතින් ගමේ ලොකු අයියලා ටික තල් කඩලා කාලේ ඉවර වෙලා ඉන්න බැරි කන ටිකක් අමාරු තල් ගෙඩි ටික දාලා යනවා. ඒගොල්ලෝ ගියාට පස්සේ ලොකු මල්ලි මමයි අර ඒගොල්ලෝ ඉතුරු කරලා ගිය තල් ගෙඩි ටික තියෙන්නේ. අන්න ඒ තල් ගෙඩි ටික ගෙදර ගෙනල්ලා අම්මට හරි තාත්තට හරි කියලා පොරවෙන් පළලා තමයි කන්නේ. මිදුල පුරාම කුණු ගඩවල් ගෙනල්ලා පුරවනවා කියලා අම්මගෙන් අපි ඕන තරම් බැනුම් අහලත් ඇති. ඉතින් ලොකු මල්ලි ලොකු වුණාට පස්සේ නම් ඒ හදන තල් වලින් හොඳම කොටසෙන් කොටසක් මටත් හම්බුණා ගෙදරට. ඔයාලටත් මේ වගේ ලස්සන ළමා කාලයක් තිබුණාද? ඉතින් ඒ කාලෙදී අමතක නොවන රස මතක තියෙනවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙනත් යන්නකෝ. ඉතින් අදට ගිහිල්ලා එන්න. ආයෙම දවසකින් මුණ ගැහෙනකම් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න.